හැමෝම වගේ අපේ අගමැතිතුමියට එහෙම නැත්නම් හරිනි මහත්මියට මෙනවියට දොස් කියන නිසා මට හිතුණා මේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් ගැන චුට්ටක් විනාඩියක් අරගෙන කතා කරන්න. මම ගොඩක් වෙලාවට විරුද්ධ ලිංගිකයෙක්. කියන්නේ ගැහැණු පාර්ශවය තමයි ආශ්‍රය කරන්න සෙක්ෂුවලිටි එකට තෝරගන්න ආස. ඒ වගේමයි මේ තව කෙනෙක් ඉන්නවා එයා ආස එයා පිරිමියෙක් නම් පිරිමි කට්ටියම තමයි තමන්ගේ සෙක්ෂුවල් ඩිසයර් එකට තෝරගන්න ආස. ඒතකොට ඒක ස්වභාව ධර්මය. ඒ වගේමයි තව සමහරු ඉන්නවා එයාගේ තියෙන සැකස්ම එයාගේ අවබෝධයත් එක්ක ගැහැණු පිරිමි දෙගොල්ලම සෙක්ෂුවලිටි එකට පාවිච්චි කරන්න බයොලොජි එක සූදානම් වෙච්ච කට්ටිය. ඒතකොට තුනයි. තව පාර්ශවයක් ඉන්නවා. එයාලගේ සැකස්මත් එක්ක එයාලගේ අවබෝධයත් එක්ක එයාලා කැමති නෑ පොඩ්ඩක්වත් සෙක්ෂුවල් ලයිෆ් එකට යන්න. ඒතර මේ පාර්ශව හතර අපි කතා කරනවා සෙක්ෂුවල් ඔරියන්ටේෂන් වලදී අපේ ළමයිට සංවිධාන චර්යාව කියන විෂය ඇතුලේ. එතකොට දැන් මම විරුද්ධ ලිංගිකයට ආසයි. මගේ හොඳම යාළුවෙක් ඉන්නවා මම දන්න. එයා ආසයි සමලිංගිකත්වයට. ඒතර මම එයාව පටු කරලා ලඝු කරලා කතා කරන අයිතියම එයාටත් තියෙනවා මං ගැන කතා කරන්න ඇයි ඔයා මේ විරුද්ධ ලිංගිකයන්ට කැමති කියලා. ඒ වගේමයි සෙක්ෂුවල් වලට ආස නැති කට්ටියටත් ඒ අයිතියම තියෙනවා මම සෙක්ෂුවල් වලට ආස නැහැ ඇයි ඔයා සෙක්ස් වලට ආස කියලා තව කාට හරි බනින්න. ඒතර ඒ වගේම සමායිතියක් තියෙනවා ඔය අපි කතා කරන ඔයාලට බයිසෙක්ෂුවල් කියලා. ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙගොල්ලම ආශ්‍රය කරන කට්ටිය. එයාලගේ බයොලොජි එකකින් එයාලගේ අවබෝධයකින් එයාලගේ සැකස්මත් එක්ක එයාලා දෙගොල්ලන්ටම කැමති. එයාටත් ඒ අයිතියම තියෙනවා. අයියෝ විරුද්ධ ලිංගිකයන්ට ආස දෙගොල්ලන්ටම ආස වෙන්නකෝ කියලා කියනවා. එතකොට මේ සමායිතිය අපි හැමෝටම තියෙන්න ඕනේ. එතකොට මම දන්නේ නැහැ හරිනි මහත්මිය මෙනවිය මොන වගේ පැත්තකට අදාළ කෙනෙක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඔබට දොස් කියන්න බෑ කාටවත්. ඒක මානව හිමිකමක්. මේ මානව අයිතිවාසිකමට අපිට දොස් කියන්න බෑ. එතකොට ඒ නිසා අපි හරිනට දොස් කියන්න ඕනේ. අධ්‍යාපන ඇමති විදිහට මේ මොනවද සැකස්ම හරියට කරගන්න බැරුව දීපු පොරෙන්දු හරියට ඉෂ්ට කරගන්න බැරුව කාලය තීරණ මුදල් එහාට මෙහාට නාස්ති කර මේ හැසිරෙන ව්‍යාකූල ස්වභාවය ඇතිවීමට ඇය වග කියන්න ඕනේ. ඒක පැහැදිලි කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇගේ ස්වාධීනත්වයට ඇගේ චරිතයට අපිට දොස් කියන්න බෑ. ඒ නිසා ඔයාලා ඉගෙන ගන්න එක පාර්ට් එකක් ඒක අපි කියනවා සෙක්ෂුවල් ඔරියන්ටේෂන්ස් කියලා. එහෙමදී ඒ න්‍යායයෙන් අඳුන ගන්නකොට පුජ්‍යලයෝ කොටස් හතරක් ඉන්නවා. ඒ හතර එකක් තමන්ගේ විරුද්ධ ලිංගයට ආස කරන කට්ටිය සෙක්ෂුවලිටි එකට විරුද්ධ ලිංගිකයන් තෝරගන්න කට්ටිය. තව කට්ටියක් ඉන්නවා. එයාලා ආස තමන්ගේ කට්ටිය විතරක්ම ගැහැණු නම් ගැහැණු විතරක්ම තෝරගන්න කට්ටිය. ඒ තව කට්ටියක් ඉන්නවා ගැහැණු පිරිමි දෙගොල්ලම තෝරගන්න බයොලොජි එකෙන්ම උදව් කරන කට්ටිය. අවසාන කට්ටිය තමයි සෙක්ෂුවලිටි එකට ඩිසයර් එකක් නැති කට්ටිය. ඉතින් මේ හතරටම අපේ ලෝකයේ ඇතුලේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඉතින් අපි ඒක තෝරගෙන අපි කාටවත් මඩ ගහන්න නැතුව න්‍යාය දැනගෙන ස්වභාව ධර්මයේ දැනගෙන අපි මේ සාමාන්‍ය මිනිස්සු විතර ඉඳලා අනිකට වටිනාකමක් වෙලා එකතු වෙන්න ජීවත් වෙන්න බලමු. වටිනාකමක් වෙන්න බැයි නම් අපි වදයක් වෙන්නේ නැතුව ඉමු. මොකද මිනිසුන්ගේ ස්වභාව ධර්මයත් එක්ක බැඳිලා තියෙන දේවල් වලට අපි ගරු කරන්න ඕනේ කියන මතයයි මගේ තියෙන්නේ. හැබැයි තනතුරු වල අසමත් නම්, එයාගේ රාජකාරිය අසමත් නම් අපි ඒකට දොස් කියමු. නමුත් ඒකට අපි ඈඳ ගන්න නැතුව ඉමු තම තමන්ගේ පුජ්‍යලිකත්වය.